නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. දැන් අපි මෙතෙක් කතා කරේ අපේ ශරීරයේ චලනයන් ගැන, හුස්ම ගැන, යන එක ගැන, සියලු ඉරියව් ගැන. දැන් කතා කරන්නේ හතරවෙනි අවස්ථාව අපි කතා කරන්නේ මොනව ගැනද? අපේ ශරීරය කොටස්. ඒ කියන්නේ අපි කාර් එකක් ගලවනවා වගේ එන්ජින් එක, රේඩියේටර් එක, ඇක්සලේටරේ, මොකක්ද අර සුක්කානම, බොඩි එක, දොරවල් ටික, ඔය වගේ ඔක්කොම ගැලවුවම කාර් එකක් නැහැනේ, කෑලි කෑලි ගොඩක් තියෙයි. ඉතින් ඒ වගේ අපේ ශරීරය අපි කෑලි වලට කඩලා බලමු. අපි බලමු ඒ එක එක කෑල්ල නිකන් ඔබේ ඉස්සරහින් තියලා බලමු. මොකද්ද මේ කෑලි ටික? ඔන්න මෙහෙමයිනේ තියෙන්නේ. අත්තිමස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සන්නහාරු අට්ටි අට්ටි මින්ජං වක්කන් හදයන් ජකනං කිලෝමකම් පියකම් පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං ලෝහං. ඔය විදියට අපේ කොටස් 32 දෙතිස් කුණප කොට්ටාශය කියලා තියෙනවා. ඒ කියන්නේ අපි මේකට කුණප කියලා දාලා තියෙනවා. ඒක ඉතින් ඒ නමට දාලා තියෙනවා. ඉතින් ඒක අසුභයක් හැටියට පෙන්වන්න තමයි ඒක කියලා තියෙන්නේ. නමුත් එහෙම වෙන්න ඕන නෑ. සතිපට්ඨාන දර්ශනයට අනුව මේ උඩට දාපු නම එච්චරම අසුභ කියලා නෙමෙයි. ස්වභාවිකව මේකෙන් කරන්න යන්නේ මෙන්න මේකයි. මමය 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 මගේය කියලා මගේ එකක් හැටියට හිතන දේ කෑලි ගොඩක්. ඒ කියන්නේ කියනවා විශ්ලේෂී ක්‍රමවේදය. කෑලි කෑලි වෙන්ඩින් කරලා අපි නිරීක්ෂණය කරනවා. ඒකට අත තියන්නේ නැතුව. දැන් බලන්න. කායේ කයි තියෙනවා කෙස්, ලොම්, නිය, දාත්, ඇට, ඇටමිදුළු, අක්මාව, හදවත, වකුගඩු, මස්, නහර, සෙම්, සොටු, ඔන්න විදිහට අපේ කුඩා බඩවැල, මහත් බඩවැල, දිරු මල, නුදුරු මල, මුත්‍රා, සැරව, ඔය විදිහට කොටස් 32ක් මේකේ කියලා තියෙනවා. ඉතින් මේ 32 අපි දන්න ටික බලමු. හදවත මෙතනින් අතට ගන්න. අරගෙන බලන්න. මේ නහර ටික බෙන් කරලා තියන්න. හම ගලවලා පැත්තකින් තියන්න. ඇට ටික පැත්තකින් තියන්න. අට්ටි මින්ජා මෙතන තියෙන මොනවද? ඇට මිදුලි. අර සෙවල වගේ තියෙන ඒවා පැත්තකින් තියන්න. මල ටික පැත්තකට ගන්න. නොමල දැන් කෑම කාලා පැයයි තාම දිරලා නැහැ. ඔන්න බාගෙට දිරාවේ නැහැ නේ. ඒක දිහා බලන්න. සරව දිහා බලන්න. සොටු, ලේ දිහා. මෙන්න මේ විදිහට අපේ ශරීරයේ මේ කොටස් 32 වෙනම බලන්න අපි පුරුදු වෙනවා. එහෙම පුරුදුනාම මගේ කියන එක කෑලි ගොඩක් මම කියලා කෙනෙක් නැහැ කියන දේ ආකල්පය එනවා. ඒක හරිම වැදගත්. මම කියන එක තේරුම් ගන්න. මොකද මේ බුදුදහමේ පාවිච්චි කරන එක විදර්ශනා ඥානය කියන්නේ ඇත්ත වශයෙන්ම මේ වගේ එකක්. ඒ කියන්නේ විදර්ශනා ඥානයේ තියෙන අපි මනස විශ්ලේෂණය කළ බලන්න. අපිට හිතෙනවා මම රෝසමල දකිනවා. අහවල් ගෑනු ළමයා, අහවල් පිරිමි ළමයා දකිනවා. ලස්සන ගෑනු ළමයෙක්, ලස්සන පිරිමි ළමයෙක්, ලස්සන රෝසමල, අහවල් ලස්සන දෙයක් අපි දකිනවා. මෙතන ඒ දකින දේ අපි මනස් කඩනවා. සංඥා, වේදනා, සංකාර, විඥාන කියලා. ඒ හතර කොහොමද එක්කහුව වෙන හැටි අපි බලනවා. කඩලා බලනවා. ඒ විශ්ලේෂණ විද්‍යාවෙන් කරන්නේ මේ ලෝකයේ මිත්‍යා මම කියන මිත්‍යා මේ බොරුව මමය කියන එක බොරුවක්. ඒ උද්දච්චකම, උඩඟුකම, ආවේගයක් උත්පාදනය කරන මේ මමය කියන මායාව බිඳ ගැනීම සඳහා මේ විශ්ලේෂණය ඉතාමත් වැදගත්. ඉතින් අපි මහාන කරනකොට එහෙම ඔය තච පන්චකය කියලා ඉමස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ ඕට කියන තච පංචකය කියලා අපි පුරුදු කරනවා. අපේ උපාසකම්මල ගලුවට දීලා තිනවා අනේ මේ දෙතිස් කුණප කොට්ටාසය කිය. වචන ටික විහිලා දෙනවා. නමුත් වාඩි වෙලා නිහඬව මේ කොටස් 32 අපි බලන්න පුරුදු වෙලා නැහැ. අපි පන්සලේදී නිකන් ආවට ගියවට කිව්වා. එහෙම නෙමෙයි. අපි සිංහලෙන් හිතන්න අපිට වදින්න නිතරනේ පාලියෙන් නෙමෙයිනේ. මහ බඩයි, කුඩා බඩයි, ආත්මාව, හදවත, වකුගඩු, හම, මස්, ලේ, නහර, නියපොතු, දාත්, ඔන්න විදියට අපි අර එතකොට ටික දවසක් යනකොට මේ මම කියන එක්කෙනා
කෑලි ගොඩක් මගේ කියන මායාව ටික ටික බිඳෙනවා. එක දවසෙන් නෙමෙයි. අවුරුදු ගාණක් කරත් වෙන්නේ නැහැ. සමහරට සසර පුරාමත් කරන්න වෙයි. ගොඩ කාලයක් අභ්‍යාසය අවශ්‍යයි. මේ විද්‍යාව ඔලුවට යන්න. අපි එච්චර කල් නෙවෙයි අඩු ගානේ අපි ටිකක් අර භාවිතා බහුලීගතා අඩු ගානේ මාසෙට දවස් දෙකක්වත් අපි එහෙම මාසෙට පෝයට කලින් දවසේ කරනවා කියලා අපි හිතුවොත් අන්න ඒ විදිහට ගියොත් අපට මේ ශරීරයේ කොටස් වශයෙන් බලන භාවනාව දකින්න පුළුවන්. එහිදී මේ විශ්ලේෂණය කරපු එක අපි සම්බන්ධ කරලා බලනවා. අජත්තං වා කායේ කයම විදියට බලනවා. බහිද්ධා වා කායේ බාහිරව බලනවා. ඊට පස්සේ දෙක එකතු කරලා බලනවා. ඊට පස්සේ මේ කය කියලා මේ සුභය අසුභය කියලා හොඳේ නරකය කියලා ලස්සන කැත කියලා මේ ගත්තේවා භාවනාවට අපි ගත්තට මේ ලෝකෙ සුබත් නෑ අසුබත් නෑ. අත්ති කායෝතිවා පන මේ බෙදීමත් වැඩක් නෑ. නොබෙදීමත් වැඩක් නෑ. මෙහෙම කරේ අපි මොකටද? ඒවා කර කර හැමදාම ඉන්න ඕනේ නෙවෙයි. මේ වැඩේට යම්කිසි උපක්‍රමයකට මොකක්ද උපක්‍රමය? මම ආයනය බිඳ ගැනීමට මගේ කියන මේ ශරීරයට තියෙන ගිජුකම් උද්දච්චකම අඩු කර ගැනීමට මම මේක යොදාගත්තා. මගේ සිහිය දියුණු කර ගැනීමට යොදාගත්තා කියන එක අගට තියෙනවා අර වෙන තැන්වල තියෙනවා වගේ.